ඔයාගේ ඩ්‍රීම් ෆිසික් එක ඉක්මනින් හදාගන්න ඔයාගේ අදාළ මසල් ගෲප්ස් වලට කරන ඒ අදාළ එක්සර්සයිසස් වලින් ඔයා ස්ට්‍රෝං වෙන්න ඕනේ. පළවෙනි කාරණාව ඒක. දෙවෙනි කාරණාව තමයි ඔයාට මෙන්න මේ බිල්ඩ් වෙන මසල්ස් එළියට විසිබල් වෙන්න ඔයා ලෝ බොඩි ෆැට් පර්සන්ටේජ් එකක් මේන්ටේන් කරන්න ඕනේ. ඒක තමයි කාරණා අංක 2. නිකමට හිතන්න එක පුද්ගලයෙක් ඉන්නවා මේ පුද්ගලයාට පුළුවන් මම ප්ලේට්ස් කියන්නේ 20 ප්ලේට්ස් වලින් එක පැත්තකට දාන ප්ලේට්ස් ගන්න. බෙන්ච් ප්‍රෙස් එකකදී ප්ලේට්ස් 3ක් එක පැත්තකට දාලා රිපිටිෂන්ස් 10ක් පර්ෆෙක්ට් ෆෝම් එකෙන් ගන්න. මෙන්න මෙහෙම රෙප්ස් 10ක් පර්ෆෙක්ට් ෆෝම් එකකින් ස්ක්වොට් එකකදී එක පැත්තක ප්ලේට්ස් 4ක් දාලා කරන්න පුළුවන්. SLDLs වලටදී එක පැත්තක ප්ලේට්ස් 6ක් දාලා කරන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේට් ලෝඩඩ් ලැට් පුල් ඩවුන්ස් වලටදී එක පැත්තක ප්ලේට්ස් 5ක් දාලා සෙල්ලම් ගන්න පුළුවන්. බෙන්ට් ඕවර් රෝස් වලටදී එක පැත්තක ප්ලේට්ස් 4ක් දාලා පර්ෆෙක්ට් ෆෝම් එකේ රිපිටිෂන්ස් 10ක් සෙල්ලම් ගන්න පුළුවන්. ඒ වගේම මේ පුද්ගලයාගේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක 112යි. මේ මොනසයි ඇඟ කොයි වගේද? කොයි වගේ ලුක් එකක් තියෙන්න ඕනද මෙයාට? ඒ වගේ මෙයා නැචරල් කියලා හිතා ගන්න බෝනස් පොයින්ට් එකක් විදිහට. yes. මෙයා පවර් ලිෆ්ටර් කෙනෙක් වගේ මහත නෑ මොකද මෙයා ලෝ බොඩි ෆැට් පර්සන්ටේජ් එකක් තියෙන හින්දා ඒ වගේම මම ඩිස්ක්‍රයිබ් කරු මේ මැන්ඩටෝරි ලිෆ්ට්ස් වලදී ඔයාගේ මසල්ස් හැම එකම එකට වර්ක් වෙන මේ ප්‍රයිමරි මූව්මන්ට්ස් වලට මෙයා ස්ට්‍රෝං හින්දා මෙයාගේ මාංශපේශි සෑහෙනම සැලකිය යුතු විදිහට විශාලයි. ඒ වගේම මේ ඔය කෙනෙක් ඇත්තලෝකේ දැක්කොත් එහෙම 99% ඔයාලගේ ඩ්‍රීම් ෆිසික් එක. ඒක තමයි ඔයාලට මෙහෙම කරද්දී එයාගේ ඇඟත් එක්කලා ඔයාගේ ඇඟ ස්විච් කරගන්න හිතනොත් එහෙම ඔයාගේ කරගන්න.